මමත් හැදුවනේ අකෝ ගෑල්ලමයි දෙන්නේ. බඩට නොකා සීනි අතට කකා. ඔන්න ඉතින් පටන් ගත්තා. මේ ඔය සැරෙන් බයිනවා වගේ පේනකොට අපේ අම්මා සැරෙන් බයිනව නෙමෙයි. ඔය හැමදේම කියන්නේ අපිට තියෙන ආදරේට. මොනවද මං කියන්නේ බොරු කියලාද කියන්නේ ඈ කානෝ බිව විතරක් නෙමෙයි බා හරියට ඇඳුමක්වත් ඇඳේ නෑ බලපන් මේ ගවුම කෞතුක වස්තුවක් වගේ සියවස් භාගයකට වඩා පරණයි අනේ අම්මේ බොරු කියන්න එපා දැන් මේ සෙනුන මොනව හිතයිද දන්නේ අල්මාරි දෙකක් පිරෙන්න අම්මට ඇත්තටම කුත් ඇඳුම් තියෙනවා හරිද එහෙම තියාගෙන දැන් අම්මෝ එකම අඳිනවට අපි පල්ලිද එතකොට මං උඹලව හදන්න කරපු කැපකිරීම ගැන ඒව ගැන ගානක් නෑ අයියෝ මගේ පපුවත් තිර වෙනවා පපුව නිදනවා අනේ ඉතින් මේව අහන්නනේ මං උඹලව එහෙම උනි තියන් හැදුවේ මේ ආන්ටි ඉතින් අඬන්න එපා ඉතින් මේ රෝජි ඉතින් මේ එහෙම දෙයක් කිව්වේ නෑනේ ආන්ටි එතකොට දැන් උඹ කියන්නේ මගේ මොලේ කොලොප්පන් වෙලා මේකි නොකියව දෙයකට මම මේ බොරුවට හදාගන්නවා කියලා මේ කොලොප්පන් වෙලාද ඉන්දියප්පන් වෙලාද කියලා ඉතින් මන් දන්නේ නෑ ආන්ටි මේ මං කිව්වේ ඉතින් මට ඇහුණද අනේ දෙයියනේ මෙන්න මූ තාම බෑන වෙලක් නැතුව එහෙමනම් බෑනුණා අපට කොහොමද සලකයිද මාව වහලියක් කරගනි අනේ දෙයියනේ මගේ අතපය හතර වාරු නැතුණා මාව මඩමකට ගාල් කරයි ඉතුම අපරාධයක් තමයි මට වෙලා තියෙන්නේ අනේ දෙයියනේ වෙනගේ වලලා අම්මලා ඉන්නේ උඩු මහන් තලේ මේ ගෙදර මාව මුල්ලි පොකේට දාලා දෙයියෝ බලා ගන්න ඕනේ මේවා ඔබලා දන්නවද මම පොඩි කාලේ එක අඹ ගැටයක් කාලා නෑ අනුන්ගේ හැබැයි ඒ කාලේ අඹ ගැටයක් කාපු නැති කෙල්ලෙක් හොයා ගන්න නෑ මම අන්නාසි ගැටුණම් කේව දෙක තුනක්ම බම්බයියක බොමුවත් අනේ අයියෝ ඕගලන්ගේ හැම ට්‍රැක් එකක්වත් බලන්න හැමදාම එක දේවල් කියනවා කියන දේවල් වල කිසිම ගැළපීමක් නැහැ නේ ඔයාට කියන්න සෙනුර අපේ අම්මගේ බොරු නාහෙන් ඇඩිලයි කියවිල්ලයි මටයි චුට්ටෙද එපා වෙලා තියෙන්නේ පුදුම වදයක් වෙලා තියෙන්නේ පෙරේදා චූටි නංගිගේ බොස් අපේ ගෙදර ආව ලන්ච් එකට ඒ ආපු වෙලාවේ අපේ අම්මා මහත්තයෝ අපිට මහලුකු ගෙවල් තිබුණේ නැහැ පොල්ලතු වහලෙත් තිබුණා හොඳට පායන දවස් වලට කැවුම් හදද්දි බුරි උස්සන්න බෑ කියලා අපේ ආච්චි කෙනෙක් තෙල් හැද දීප මගේ පස්ස පැත්තේ බොස්සද ඔෆිස් ගියාම නංගිගෙන් අහන්න දෙන්නේ ඕක ගැනනේ නංගියද ඔෆිස් නෙමෙයි ගියේ අලුත් ජොබ් ඉන්ටර්විව් එකට මේ සෙනුර මන් දැකලා තියෙනවා ඔය පොඩි දේවල් වලටත් අඬලා ඉන්නව පාර්ලිමේන්තුවේ අට හිතා ගන්න බැරි යන්නේ අපේ අම්මට කොහෙන්ද මේක බෝුනේ කියලා අම්මා නිවුස් බලනවනේ channel 3-4ක මේව බලනවා YouTube එකෙන් ආන් ඒක තමයි ලිඩි ඔය නිවුස් වල තියෙනවා දැක්කම වෙලාවට අපිටත් ඇඬෙනවා මේක හරි ප්‍රශ්නයක් සෙනුර මේ ලබන සතිය උගලේ අම්මලේනෝ නේද අපේ ගෙදර අපට සිරිකජ ලොක්කට කජුමද කිව්වා දැන් මොකද කරන්න යන්නේ නිකන් හරි ඕගලේ අම්මා ඇවිල්ලා ඉන්න වෙලාවක අපේ අම්මා මේ වගේ හැසිරෙන්න ගත්තොත් මොකද කරන්නේ ඉන්නකෝ මං ගෙනල්ලා දෙන්න උනාදනි පොඩි බඩක් කනේ ඒකින් ඔයාගේ ප්‍රශ්න ඔක්කොම විසදේ අයියෝ කී නන්දනේ මම මෙතන හිටගෙන බලන් ඉඳලා බැරි විතර මං ගෙදර යන්න හැදුවේ අප්පිරිය යන්නේ අයියෝ අඬා වැටෙන්න නම් එපා මේකෙන් ටිකක් ඔයාටත් දෙනවා හොඳේ මේ මොකද්ද ඕකට කියන්නේ ලාෆින් ස්ප්‍රේ කියලා මේකෙන් චුට්ටක් ස්ප්‍රේ කරාම බස් එක්කුණත් ඇඬිල්ල නවත්තලා hina පච ගහන්න පවනුස්සියෝ පරක් වෙලා මෙතන තවත් පච හලනවා අප්පිරියයි මට පචද පරම සත්‍යද කියලා මං ඔප්පු කරන්නම්කෝ අනේ සර් අනේ මැඩම් උදේට බ්‍රෙක්ෆාස්ට් එකවත් නැතුව මේ හාමතේ ඉන්නේ අනේ පින්සිතුවේ කීයක් හරි දෙන්නකෝ මැඩම් අනේ ඊයේ රාත්‍රියත් හරි මැඩම් අයියෝ මේ මට මොකද වෙලා තියෙන්නේ අයියෝ බඩගින්න වැඩි කොට මට මේ ස්නායු ප්‍රොබ්ලම් එකක් ඇවිල්ලා අනේ මට ගන්න ඕන හරි දෙන්නකෝ මම ඉංගා අලස් ඉවරයි අයියෝ මට ඉන්නේ කොහොමද වැඩි
ගින්දර වාණ්ඩ යන්නේ මේක. මට නම් ෂුවර් නෑ. හිඟන්නවත් ගිනාව ඔයාද දන්නේ එහෙනම් මේකෙන් චුට්ටක් ස්ප්‍රේ කරලා බලන්න නෑ. දාන්න. මට එපා. මේ නංගිනවා. මේ නංගිට ගහලා බලමු. කැරඩියට බුක්තිල් ගහුවාගේ තියෙද්ද දන්නේ ඊට පස්සේ. නිවුස් ප්‍රසන්ටර් කෙනෙක් කියන වොයිස් ට්‍රේනින් යනවා කියලා නම් මේකනේ ගෝල් වැඩේ. ඊට මම අම්මට කියන්නම්. හැමදාම කොහේ හරි යනවා කියලා මෙන්න මූත් එක වට යනවා. මොනවද හලේ? ශීකිතරක් ගඳ? මොකද්ද? ක්ලෝරෝෆෝල්ද? කොමිනියෝ මේකේ ගිනානාරි කැපිලා දී කියන්නේ. ඔය දෙන්න හැදුවේ මාව සීනටි කරලා කාඩුවකට දාන්න නේද? අනේ මම මේ හිනාවෙන්නේ. අක්කේ මට මොකක්ද වෙලා? අනේ ඔය දෙන්න මට මොනවද ඉස්සේ? අනේ සෝරි සෙනුර. අදින් පස්සේ අපේ ගෙදර දුම්බර කාලේ ඉවරයි චෝටි. අපිට සතුටින් ඉන්න පුළුවන්.